සදහැවත් පින්වතුනි, අපට යම් ක්ලේශ ධර්මයන් හිතට ආවේග වෙන වෙලාවල් බොහොමයක් තිබෙනවා. ඒ අතරට අපි ගොඩාක් දුරට ලෝභය, තමා සතු දෙයක් හන් සතු කිරීම, දේශය, හිතේ තරහව, මෝහය නොදැනීම, මෙවැනි කාරණාවන් නිසා අපේ සිත වික්ෂිප්ත වෙනවා. එනම් ව්‍යාකූල තත්යකට පත් වෙනවා. එවැනි අවස්ථාවකට අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ ධර්මයයි. එහෙමනම් ඒ ධර්මයට පිළිසරණ කරගෙන අපි මේ මොහොත තුලදී කරන්නට ඕන කාරණාවන් වන්නේ, අපට යම් අවස්ථාවන් වලදී ගේ මිදුල ඇමදීමට යෙදෙන්න කාරණාවන් යෙදෙනවා. ගෙදර මිදුල ඇමදීමට හිතෙනවා. ඒ ඇමදීමට හිතන වෙලාවට අපි ඒක කල් දානවා. මේක දවාලේ අතු ගන්න ඕන. අවු වැටුනහම දැන් වැස්සට තෙමිලා. ඇත්තටම අපි ඒ කාරණේ කල් දාලා අපි වෙලාව බහු කරගෙන අපි කටයුත්ත කරන්න ගන්නවා. එතකොට සමහරක් වෙලාවට අපිට තියෙන වැඩ කටයුත්ත එක්ක වතුර ටිකක් පානය කරන්න වෙලාවක් නැති වෙලාවක් තියෙනවා. එහෙම වෙලාවකට අපි පස්සේ වතුර ටිකක් බොන්න ඕන කියලා හිතනවා. ඒ වගේම පස්සේ වෙලාවක වතුර ටිකක් බොනවා. කෑම කන්න වෙලාවක සමාවිත එදුනහම කෑමත් පස්සේ කනවා කියලා හිතෙනවා. ඉතින් සමහරක් ඒවා තියෙනවා අපි ඕමනාවෙන්ම ඒවා හොයලා බලලා කරන ඒවා තියෙනවා. ඒවා මතක් වෙන ඒවා නෙවෙයි. තමන් ඕමනාවෙන් ඒ තියෙන කටයුතු හොය හොයා ඒ කටයුතු කරනවා. තමන් ගෙදර කටයුතු වෙන්න පුළුවන්. විහාරස්ථානේ කටයුතු වෙන්න පුළුවන්. ඒ කටයුතු අපි කරන්නේ හොය හොයා. සමහරක් ඒවා තියෙන අපි ගොඩක් කල් දාන ඒවා තියෙනවා. ඒක අතපසු කරනවා, ප්‍රමාද කරනවා. එහෙම. ඉතින් මම මේ ඔබට කියන්නට හදන්නේ, අපට යම් විදිහකට අකුසල් කර්මයක අකුසල් සිතක් අපට ඇති වෙනවා. එහෙම වෙලාවකට අපිට ඒ කාරණෙන් නිතර සිහියට නැගෙනවා. ඒ සිහියට නැගෙනකොට අපිට ඒක මේ විදිහට යොදා ගන්න පුළුවන්. කොහොමද? අපි ගෙදර ඇමදීමට දහවල් කාලේ යොදා ගත්තා. ඒ නිසා අපිට මේ මොහොත තුල හිතන්න පුළුවන් මේ හිතට එන කාරණෙත් මම පස්සේ මේක හිතන්න, තමන්ගේ හිතට කියාගන්නේ මේක හිතන්න. ඒ නිසා එතකන් මට දැන් වැඩ තියෙනවා. ඒ නිසා මට ඒ කටයුතු කරගන්න ඕන. මම මේ කාරණේ පස්සට හිතන්න කල් දා ගන්නවා කියලා තමන්ට අකුසලයේ සිත පැත්තකට අයින් කරලා දානවා. ඉතින් ගෙදර යම් කටයුතු කරන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වතුර බොන්න හිතන වෙලාවටත් අපි ප්‍රමාද කරගන්නවා. එන අපට එන හිතට එන අරමුණත් හොඳ නැත්තම් ඒක පස්සේ ඒ කාරණේ මං යොමු වෙන්න. නිසා මේ මොහොත තුල මට දැන් වෙලාව නැහැ. ඔය ගැන කල්පනා කරන්න මට වැඩ තියෙනවා. ඒ නිසා මම පස්සේ ඔය කාරණේ කරන්නම්, හිතන්න.
ඒකට මට ටික කාලය ඕන වෙනවා කියලා. ඉතින් ඒ විදිහට සමහර විට අපිට වැඩ කටයුතු සමහරක් අය කරලා දෙන්න කියලා ඉල්ලනවා. එහෙම අවස්ථාවන් වලදීත් අපි කියනෝනේ ඔයා පස්සේ වෙලාවක එන්න, මේ දැන් කරන්න වෙලාවක් නෑ, මට වැඩ තියෙනවා, අහවල් වෙලාවට එන්නකෝ කියලා. එතකොට එයා තව ටිකකින් යනවා. එතකොට අපි කියනවා මේ වෙලාවේදී මට තව වැඩ කටයුත්තක් ඉදිරිය තියෙනවා, ඒ නිසා මට ආයේ ඒ කරන්න වෙන්නේ නැහැ මේ විදියයි කියලා. එතකොට ආයෙත් සමහර විට ආයෙ එනවා. එතකොටත් කියනවා අපි මේ වෙලාවේදී අපිට කරන්න විදියක් නැහැ, මේ කටයුත්ත මෙහෙමයි කියලා කියනවා. ආයෙ පාරක් එනවා. එතකොට ආයෙත් කියනවා. එතකොට ආයෙත් කිව්වහම එයාට හිතෙනවා මං දෙතුන් පාරක් ගියා, මේකට උත්තරයක් හම්බුන්නේ නැහැ, මට හම්බුනේ පාස්සේ කරන්නම් කියලා, මෙයාගෙන් වැඩේ කරගන්න වෙන්නේ නැහැ කියලා නිකන් ඉනවා. මේ කෙලෙසයත් එහෙමයි. ඒකට අවතීර්ණ වෙන්න ඉඩ දුන්නොත් ඒක බලවත් වෙනවා. නැත්තම් ඒක පහු බහැලා ඒක නැති වෙලා යනවා. අපිට ධර්ම කාරණාවන් තියෙනවා. එහෙම වෙලාවල් වලදී අපි හිතන්න ඕන අපිට කවුරු හරි හම්බෙන්න එනවා. එක්ක හම්බෙන්න ඇවිල්ලා නැහැ, අපි ගිහිල්ලා හම්බෙනවා. අන්න ඒ වගේ අපිට හොඳ කාරණයක් අවශ්‍ය කරන ධර්මයක් අපට මෙනෙහි කර ගන්න ඕන නම් අපි ඒක ඕමනාවෙන් ගිහිල්ලා ඉල්ලලා කරලා මේක කරලා දෙන්න කියලා අපි ඉල්ලීම් කරනවා. එහෙම කර ගන්නවා. නැත්නම් අපට ඇවිල්ලා මේක කරලා දෙන්න කියලා කියනවා. එතකොට අපි ඒ වෙලෙම පහු බහින්න නැතුව ඒක කරලා දෙනවා. එතකොට මේ හොඳ දහම් කාරණාවක් හිතට ආවොත් අපි ඒ දහම් කාරණාව ඔස්සේ ගිහිල්ලා අපි ඒ කටයුත්ත මැනවීම බොහොම සාර්ථක කරගත්තාම අපිට බොහොම සතුටක් දැනෙනවා. ඒක එනත් සතුට ප්‍රකාශ කරන මට මේ වැඩේ කරලා දුන්නා කියලා. ඒ කියන්නේ මේ විශ්ව ශක්තිය, මේ සබහා ධර්මයේ සන්තෝෂ වෙනවා. එහෙනම් අපේ මනස සන්තෝෂ වෙනවා. මනස සන්තෝෂ වෙන්නේ අපි ඒ කටයුත්ත අපිට මනසට කරලා දුන්න නිසා. එහෙනම් අපි හොඳ දෙයකින් මනස සන්තෝෂ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ වගේම අපිට නොයෙකුත් ක්ලේශ ධර්මයන් හිතට එන්න පුළුවන්. රාග වෙන්න පුළුවන්, දේශ වෙන්න පුළුවන්, මෝහ වෙන්න පුළුවන්, අවිද්‍යාව වෙන්න පුළුවන්. මේක පටිච්චන විදිය විවිධයි වෙන්න පුළුවන්. ඒ ආකාර වලට අපි ප්‍රතිචාර දක්වන විදිය, අපි ඒවට අවතීර්ණ වෙන විදිය අපි හොයලා බලන්න ඕන සිහියෙන්. එතකොට අපිට පුළුවන් වෙනවා මේක මැනවීම පැත්තකට අයින් කරලා දාගන්න. අපි අර අකමැති මිනිසෙක් එද්දි අපි ඒ මිනිසට ඒ කටයුතු කරලා දෙන්න අකමැති වෙන, ප්‍රමාද කරනවා, කල් දානවා. ඒ නිසා මේකටත් කල් දානවා, ප්‍රමාද කරනවා. හොඳ දෙයට අපි ඌමනාවෙන් කටයුතු කරනවා. එතකොට අපේ මේ සසර ගමන කෙටි කරගන්න බොහොම ලං වෙන අපිට සසර ගමන කෙටි කරගන්න. ඒ නිසා අපිට ඒ උනන්දුවෙන් කටයුතු කරගන්න මේ කියන දහම් පණිවිඩේ මහත් වූ ඵල ප්‍රයෝජනයක් බවට පත් වෙන්න ඔබට මහත් වූ ආශිර්වාදයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තව තවත් දහම් කාරණා තියෙන මේක ගොනු වෙලා. නමුත් මේවා විස්තරාත්මකව විස්තර කරන්න වෙලාව නෙවෙයි. නිසා තව වෙලාවක් අරගෙන කොයි වෙලාවක හරි මේක විස්තරාත්මකව කියන්න මම බලාපොරොත්තු වෙනවා. දැනට තෙරුවන් සරණයි.